ඔන්න එකෝමත් එක කාලෙක ඈත ගමක දුප්පත් ගෙයක් තිබුණා. ඒ ගෙදර ජීවත් වුණේ ජැකුයි එයාගේ අම්මයි. එයාලා හරිම දුප්පත්. ඉතින් එයාලට කන්නත් නැති නිසා එයාලා තීරණය කරා එයාලා ඒ ගෙදර ඉන්න එළදෙනව විකුණන්න. ජැක් උදේම එයාලගේ එළදෙනවත් අරගෙන නගරයට යන්න පිටත් වුණා. ගමේ ඉඳලා නගරයට යන්න ගොඩාක් දුරයි. ඔහොම ටික දුරක් යද්දී කැලේ ඇතුලින් යද්දී ජැක්ට හම්බුණා මහලු මිනිසෙක්. ඉතින් මේ මහලු මිනිසා ජැක්ගෙන් ඇහුවා ඔයා මේ කොහෙද යන්නේ කියලා. ජැක් ඊට පස්සේ කිව්වා මේ එළදෙන විකුණ ගන්නයි යන්නේ කියලා. මහලු මිනිසා ඇහුවා මේ එළදෙනව මට දුන්නොත් මං ඔයාට මේ මායා බෝංචියට ටික දෙනවා. ඔයා ඒකට කැමතිද කියලා. ඉතින් ජැකුත් ඒකට කැමති වෙලා එළදෙනවයි මායා බෝංචියට ටිකයි හුවමාරු කරගත්තා. ජැක් ඉක්මනින්ම ගෙදර ගියා. අම්මා ජැක්ගෙන් ඇහුවා කෝ එළදෙන විකුණලා ගත්ත සල්ලි කියලා. ඊට පස්සේ ජැක් කිව්වා මෙන්න මේ බෝංචියට ටික තමයි මට හම්බුනේ කියලා. අම්මට කේන්ති ගිහිල්ලා බෝංචියට ටික ජනේලෙන් එළියට විසික් කරා. උදේ නැගිටලා බලද්දි හරිම පුදුමයි. මායාකාරයා කීවා වගේම බෝංචි වැල අහස උසට පැලවිලා. ඉතින් මේ බෝංචි වැල දිගේ ජැක් හිමින් උඩට නගින්න පටන් ගත්තා. හිමින් ජැක් වලාකුළු වලටත් උඩටම යන්න පටන් ගත්තා. ජැක් දැක්කා අටිපාරක් දිගේ වැටුණු ලස්සන මාලිගාවක් ඈතින් තියෙනවා. ජැක් හොරෙන්ම ඒ මාලිගාව ඇතුළට ඇතුල් වුණා. කවදාවත් කාලා නැති රස කෑම බීම ගොඩක් ජැක් කාටත් හොරෙන්ම රස විඳින්න පටන් ගත්තා. ජැක්ට ඇහුණා කාගේදෝ අඩි සද්දයක්. ජැක් දුවලා ගිහින් ළඟම තිබ්බ පෙට්ටියක් ඇතුලේ හැංගුණා. මාලිගාවේ ජීවත් වෙච්ච නපුරු යෝධයා ඒ වෙලාවේ තමයි ගෙදර ආවේ. ගෙදරට ආපු යෝධයාට මිනිස් සුවඳක් දැනෙන්න ගත්තා. ජැක්ගේ වාසනාවට යෝධයාගේ බිරිඳ කිව්වා නෑ මේ මං හදපු කෑමවල සුවඳ තමයි ඒ එන්නේ කියලා. හොඳටම බඩගිනි වෙලා හිටපු යෝධයාත් කෑම කාන්න පටන් ගත්තා. කෑම කාලා ඉවර වෙලා එයාලා ගාව ඉන්න රත්තරන් බිත්තර දාන කිකිලිව අරන් එන්න කිව්වා. ඉතින් හැමදාම මේ යෝධයා දවසට එක ගානේ රත්තරන් බිත්තර මේ කිකිලිගෙන් අරගන්න. යෝධයා යනකන් ඉඳලා ජැක් ඒ කිකිලි ගාවට ගියා. කිකිලි ජැක්ට කිව්වා අනේ පුළුවන් නම් මාවත් අරගෙන මෙතනින් යන්න. හැමදාම මං බිත්තරේ ගානේ දාන්න ඕනි. නැත්තම් මට කරදර කරනවා මේ කට්ටිය. ඊට පස්සේ ජැක්ට කිකිලි ගැන දුක හිතුණා. ඉතින් ජැක් කිකිලිවත් අරගෙන මාලිගාවෙන් පැනලා යන්න තීරණය කරා. තමන්ගේ රත්තරන් බිත්තර දාන කිකිලි නෑ කියලා දැක්ක යෝධයා කේන්ති ගිහින් හැමතැනම හොයන්න පටන් ගත්තා. ජැක් ඉක්මනටම පහලට බැහැලා මායා බෝංචි වැල කපන්න පටන් ගත්තා. යෝධයාගෙන් එයාටයි ගමටයි කරදරයක් වෙයි කියලා මායා බෝංචි වැල කපලා බිම දැම්මා. ජැක් කිකිලිවත් ගෙනල්ලා අම්මට විස්තරේ කියන්න පටන් ගත්තා. එදා ඉඳලා කිකිලට කැමති දවසට තමයි එයා බිත්තර දැම්මේ. ජැක් ඒ බිත්තර විකුණලා ගත්ත සල්ලි වලින් හරිම සතුටින් ජීවත් වුණා.